ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මම දැනට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ඉඳලා පාවිච්චි කරන මගේ ලැප්ටොප් එක ගැන. මේ ලැප්ටොප් එකේ නම තමයි HP 255 G10 notebook ලැප්ටොප් එක. මේ ලැප්ටොප් එක මම මේ විදි මගේ ස්ටඩි වලට, ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න, ඒ වගේම වීඩියෝ එඩිට් කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එක කතා කරන්නේ මේ ලැප්ටොප් එක ගැන පොඩි විස්තර ටිකකුත් කියලා. මේ ලැප්ටොප් එක කොහොමද මගේ යූස් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් මේ ලැප්ටොප් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මුලින්ම අපි කතා කරමු ඩිස්ප්ලේ එක ගැන. මේක ඩිස්ප්ලේ එක ගත්තාම 15.6ක ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන් full HD ඩිස්ප්ලේ එක. ඊට පස්සේ අපිට කතා කරද්දී මේකේ කීබෝඩ් එක වලට මෙන්න මේ විදියට ලස්සන ඩිසයින් එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට මෙතන කීබෝඩ් එකේ බෑක්ලයිට් කී ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය කීබෝඩ් එකේ තියෙන කීස් ටික මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ පෝට්ස් ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන USB පෝට් එකක් තියෙනවා. ඊට පස්සේ HDMI පෝට් එකක් තියෙනවා. ඊට පස්සේ USB-C පෝට් එකක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ අපි ගත්තාම අපිට පේනවා power input පෝට් එක තියෙනවා. ඒ වගේම තවත් USB පෝට් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ 720p HD කැමරා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ ප්‍රොසෙසර් එක ගත්තාම Ryzen 5 ප්‍රොසෙසර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට හිතමු අපි Zoom ක්ලාස් එකක ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ ක්ලාස් එකකදී සාමාන්‍යයෙන් ඔයාලට බැටරියෙන් පැය 6ක් 8ක් වගේ කාලයක් ඉන්න පුළුවන්. මොකද මම යූස් කරලා ඇද්දගෙන තමයි කියන්නේ. ඒ වගේ කාලයක් තමයි මේක යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මම මේ ලැප්ටොප් එකෙන් ගේම්ස් ප්ලේ කරලා තිනවා. ඒතර මම මේ ලැප්ටොප් එකෙන් Days Gone ගේම් එක ප්ලේ කරලා තිනවා. ඒක සාමාන්‍යයෙන් low quality graphics දාලා තමයි ඔයාලට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් medium එකේ දැම්මොත් පොඩි lag එකක් එනවා. ඒක නිසා සාමාන්‍යයෙන් low quality දාගෙන ඔයාලට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම Far Cry 4 සාමාන්‍ය medium graphic දාගෙන ප්ලේ කරන්න පුළුවන්. මම අත්‍තරම GTA 5 නම් try කරලා බලන්න බැරුණා මේ ලැප්ටොප් එකේදී. ඒ වගේම වීඩියෝ එඩිටිං ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මම දැන් යූස් කරන්නේ Adobe Premiere Pro 2025 version එක. සාමාන්‍යයෙන් ඒකේ ලොකු 4K වගේ එඩිට් නම් කරන්න බෑ කොහොමද මේකෙන්. සාමාන්‍යයෙන් Adobe Premiere Pro 2025 version එකේ සාමාන්‍යව ගොඩක් graphics දාගෙන layers ගොඩක් දාගෙන ගියොත් පොඩි lag එන එකක් තියෙනවා. මොකද මේකේ එන්නේ අතරම 8GB RAM එක. තව ඔයාලට මේක තව 8GB RAM එක set කරගෙන 16GB වගේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට Adobe Premiere Pro වගේ use කරනවා නම් Adobe Premiere Pro සාමාන්‍යයෙන් 2020 වගේ version එක use කරනවා නම් ඔයාලට ගොඩක් හොඳට සාමාන්‍යයෙන් edit කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක. ඒතර කාටද මේ ලැප්ටොප් එක හොඳ? සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් මේ ලැප්ටොප් එක ගොඩක් හොඳයි. එයාගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන් පහසුවෙන්. සාමාන්‍යයෙන් එච්චර ප්‍රොෆෙෂනල් නැතුව සාමාන්‍ය YouTube වීඩියෝ එක edit කරගන්න වගේ දේවල් වලට මේ ලැප්ටොප් එක ඔයාලට recommend කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මූවී එකක් බලන්න, ඒ වගේ එදිනෙදා වැඩ වලට සාමාන්‍යයෙන් හොඳ ලැප්ටොප් එකක් කියලා මට recommend කරන්න පුළුවන්. අතරම මේ ලැප්ටොප් එක ඉතාම කුඩයි. මං කිව්වේ මේක බරත් වෙනවා කිව්වේ කිලෝග්‍රෑම් 1.5 එකක්. ඉතින් සාමාන්‍ය ඔයාලට කොහේ හරි ගමනක් යද්දී ඔෆිස් යද්දී සාමාන්‍යයෙන් ලේසියෙන් ගෙනියන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි ලැප්ටොප් එකේ ඔයාලට පෙනුම බලා ගන්න පුළුවන් වෙන්නේ. මිල ගණන් කොහොමද වෙන්නේ කියන එක මම ඔයාලට ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.